නිවන් මඟ සොයා යන ගවේෂණාත්මක ධර්ම කතිකාවත ශ්‍රී බුද්ධ උඩුගම හේවිසිකල ආරන්නේ ගෞරවනීය අතිපූජ්‍ය බත්තරමුල්ලේ ශාන්ත කෝවිද ස්වාමිපාදයන්න් වහන්සේගේ ගවේෂණාත්මක ධර්ම දේශනාව අවසරයි ස්වාමින් වහන්සේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන් අපි මේ බෞද්ධ මිනිසුන්ගෙන් ඇහුව ශ්‍රද්ධාවයිද කියලා ඕන ඔක්කොම අතුසන්නේ මම ශ්‍රද්ධාවයි කියලා. මොකද ශ්‍රද්ධාවයි කියලා. මහත්තයා බුදුන් වහන්සේ එක තැනක කියනවා මහණනි යමෙක් ශ්‍රද්ධාවෙන් ඉඳලා මිය පරලෝ ගියොත් එයා සුගතියේ ඉපදෙනවා කියලා මං අප වෙනවා කියලා. එහෙනම් ශ්‍රද්ධාවෙන් ඉඳලා මිය පරලෝ ගියොත් සුගතියේ ඉපදෙනවා කියලා මං අප වෙනවා කියලා භාගතුන් වහන්සේ මේ සහතිකයක් දෙනවා. දැන් එහෙම කියලා ආයතනක භාගතුන්ස මෙහෙම කතාවක් කියනවා. ගිහින් මහ පොළොවෙන් නියපිට පස් ටිකක් ගන්නවා. නියපිට පස් ටිකක් කරන් අහනවා මහත්තයා මේ නියපිට තියෙන පස්ද වැඩි මහ පොළොවේ තියෙන පස්ද වැඩි? නියපිට තියෙන සුළු ප්‍රමාණයයි මහ පොළොව වගේ තියෙනවා විශාල පස් ප්‍රමාණයක් කියනවා. අන්න ඒ වගේ තමයි මහණනි මේ මිනිස්යන් වෙලා ඉපදිච්ච මේ මිනිස්සු මැරිලා ගිල නැවත මනුස්ස ආත්මයකට එන්නේ මෙන්න මේ නියපිට ගත්ත වගේ සුළු ප්‍රමාණයයි කියලා. මහ පොළොව වගේ ප්‍රමාණයක් කපාගත වෙනවා කියනවා. දැන් එතකොට ඉස්සෙල්ලා බුදුන් වහන්සේ කිව්වේ මොකද්ද? මේ සද්ධාවෙන් ඉන්න අය මිය පරලෝක ගියොත් සුගතිය ඉපදිනවා කියලා මම අප වෙනවා. දැන් ඒතර අපිට පොඩි සැනසීමක් සතුටක් ආවයි. එයි මමත් සද්ධාවන්තයෙක්. මම හිතන් ඉන්නේ එහෙමනේ. මමත් සද්ධාවන්තයෙක් සද්ධාවයි අපි ඔක්කොම සද්ධාවයි කියලා ඉන්න අය සතුටුයි. එයි බුදුරජාණන් වහන්සේ නිකම්ම අපිව ගොඩ දාලා දීලා තිනවා කියන්නේ. නිකම්ම අපිව ගොඩට දාලා තියනවා. ඒ වගේ හැඟීමක් ඇති වෙනවා සතුටුයි. දැන් ඊට බුදුරජාණන් කියන කතාව මොකද්ද? නියපිට ගත් වගේ ප්‍රමාණයයි මේ මිනිස්සු අතරින් නැවත සුගතියකට එන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් කපාගත වෙනවා කියනවා. ඉතින් එතකොට මහත්තයා එතකොට මොකද හිතුනේ? බයක් ඇති වෙනවා. එතකොට බයක් නැතුනේ. ඇයි? නියපිට ගත් වගේ ප්‍රමාණයයි මෙතන ගැලවෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් කපායට යනවා. එහෙනම් එතකොට අපිට පොඩි තැති ගැනීමක් බයක් ඇති වෙනවා. ඒක හරියට හරි. කවදාකවත් බුදුරජාණන් වහන්සේ වැරදියක් කියන්නේ නැහැ. සද්ධාවෙන් ඉඳලා මිය පරලොව ගියොත් සුගතියේ ඉපදිනවා කියලා මං අප වෙනවා. පැහැදිලිද? ඒක කිසිම අපිට සැකයක් නැහැ. ඒ කියන්නේ දැන් එතකොට මේ හැමෝටම සතුට වෙන්න පුළුවන් අපි ඔක්කොම සද්ධාවෙන් ඉන්නවා අපිට සුගතිය යන්න පුළුවන් කියලා. මහත්තයා ඒ අපි හදාගෙන ඉන්න සද්ධාව. අපි හිතන් ඉන්නවා මං සද්ධාවයි කියලා. අපි හිතන් ඉන්න එක සද්ධාවද කියලා ලොකු ගැටලුවක් තියෙනවා. බොහෝ අය සද්ධාව කියන්නේ මොකටද? දැන් මම මහත්තයන් ඇහුවොත් සද්ධාව කියන්නේ මොකටද? බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සංඝුන් සරණ යාම. තිසරණ සරණ යාම සද්ධාවයි. බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. එහෙනම් බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ යාම සද්ධාවයි. ඉතින් ඕක හැම කෙනෙක්ම කියනවා. එහෙමනේ කියන්නේ දැන් අපි උදේ හවස කියනවා ඔක කඩ ව්‍යාපාරයක් කරන එක නම් ව්‍යාපාරේ පටන් ගන්නකොට කියනවා ගමන කරන කියනවා මේක බුද්ධං සරණං ගච්ඡාම ධම්මං සරණං ගච්ඡාම සංඝං සරණං. ඉතින් ආ හිතනවා මම සද්ධාවන්තයි කියලා. මහත්යක් කිව් පමණින් සද්ධාවේ පිහිටන්නේ නැහැ. දැන් එහෙමනම් ඔක ගිරවටයි ගෙන්නොත් ඌත් කියයිනේ. අපි දැන් ගිරවෙකුට ගන්නනවා ඔක. ගිරවා කියනවා ඔක. ගිරවට සද්ධාවක් තියෙනවද? ඊළඟ සද්ධාය පිටන්නේ නැහැ. දැන් අද පිටරටක ඉඳලා මිනිස්සෙක් පිටරට විදේශිකයෙක් මෙහෙට ආවොත් එයාට අපි ඔක කියලා දුන්නොත් එයා හවසට ඔක කියනවා. ඒතර එයාට සද්ධාව තියනවද? නැහැ. එහෙනම් ඒ කී මාත්‍රයෙන් සද්ධාව පිටන්නේ නැහැ. අපි හිතනවා මේ බුදුරජාන් වහන්සේට මේ බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාකම අපි සද්ධාවයි කියලා. නැහැ. එයාට සුගතියට යන්න ඉඩ කඩක් නෑ මහත්තයා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ සද්ධාවයි කියන්නේ මොකද්ද? බුදුන් සරණ යෑම. මහත්තයා අපි කෙනෙක් සරණ යනවා නම් එයා ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද උන්වහන්සේ කිව්වේ කියලා දැනගෙන ඉන්න ඕනේ. අන්නේ දැනගෙන ඊටනෝ තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අද අපි මේ සද්ධාවන්තයි කියලා ඉන්න පිරිසගෙන් ඇහුවොත් බුදු ගුණයක් මැදින් ඇහුවොත් තේරුම කියන්නේ කියලා දන්නේ නැහැ. දැන් අපි හිතමු ওই බුදු ගුණ කීයද කියලා කියන 9යි කියන නවහරදී බුදු ගුණ කියලා කියමුකෝ. ඒක කොහොම හරි කියනවා. ඇයි කියන්නේ? ඔය ගොඩක් අය නවහරදී බුදු ගුණ සාන්ති කියලා එකක් කරනවා මාත්‍ය. ඉතින් ඒගොල්ලෝ ඒක හින්දා එක දන්නවා. නමුත් ওই නවහරදී බුදු ගුණ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා දන්නේ නැහැ පමණක් අය. දැන් මෙහෙටත් ඒ පහු දවස්වල එක්කෙනෙක් ආව බෝධි පූජාවක් තියන්න. තේලා මොකද්ද මං එහුවා මොකද්ද කියලා. මේ අපි නවහරදී සාන්තියක් කරානේ කිව්වා. මං කොහා හොඳයි කියලා. ඊට පස්සේ සතියකට දෙකකට පස්සේ ආ දානි අරන් ඇවිල්ලා සද්ධාව කියන්නේ මොකද්ද කියලා ඇහුවා. ඉතින් ඒ ඇහැලා මං ඒවා බුදුරජාණන් වහන්සේ ගුණ කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ.
උඩ බිම් බලන් ඉන්නවා දන්නේ නැහැ බුදු ගුණ කීයක් තියෙනවද කියලා. මං වදන් ඔයා ගිය සතියේ මොකද්ද කරේ? ඒ කරේ නවහරදී සාන්තියනේ. මං කිව්වා ඒ මොකද්ද ඒක? එයා දන්නේ නැහැ අර බුදු ගුණ නමයට අපි වන්දනා කරේ කියලා. තේනව නේද? එයා හිතනවා අර නවහරදී බුදු සාන්තියම කියන්නේ අදුෂ්‍යමාන බලවේගයකින් මේක මට පිටක් ලැබෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට මේ වඳින්නේ කියලා දන්නේ නැහැ. ඔන්න ඔතන ඉන්නේ බහුතරේ. එහෙමනම් මහත්තයා මේ ಗುಣ වශයෙන් බුදුරජාණන්සේ අඳුර ගන්න ඕනේ. ಗುಣ කොච්චරක් කියලා තියෙනවද කියලා හිතනවද මහත්තයා? නිම කරන්න බෑ. මහත්තයා දේශනාවේ සඳහන් වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවෙනි බුදුන්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පස්සේ ප්‍රඥාවෙන් අග්‍ර උන්වහන්සේ. බුදුන්ට පමණයි දෙවෙනි උනේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න පුළුවන් කියනවා කල්පයක් පුරාවට වහින වැස්සේ බින්දු ගන්න. එතන ප්‍රඥාවක් තියෙනවා. අන්නේ සාරිපුත්ත මහරහතන්ගේ මුවින් කල්පයක් පුරාවට බුදුගුණ කිව්වොත් කල්පේ ඉවර වෙනවා මහණනි බුදුගුණ ඉවර වෙන්නේ නැහැ කියනවා. එහෙනම් එවැනි බුදුගුණ තමයි අපිට 9කට කැටි කරලා තියෙන්නේ. ඒ මොකද මේ අපිට තේරුම් ගන්න එහෙම පුළුවන් ආකාරයට 9කට කැටි කරලා තිනවා. මෙන්න මේ 9 අපි දිග හැරියොත් මහත්ය කල්පයක් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. අන්නේ ಗುಣ වශයෙන් අපි බුදුරජාණන් දැනලා ඒ ගුණයට දැනගත්තට මදි. දැනගත්තා කියලා සද්දාවේ පිටන්නේ නැහැ මහත්තයා. ඒ බුදු ගුණයට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්න ඕනේ. මහත්තයා එයාගේ අතින් කාටවත් කරදරයක් වෙයිද? කුරා කුඹියෙකුටවත් නැහැ. එයා සුගතිකට යන එක අපහැදිලිද? පැහැදිලි. ඉතින් ඒක තමයි කිව්වේ. ඉතින් අපි එහෙම මොකුත් එහෙම එකක් නැහැ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සුගතිය යන්න බලන් ඉන්නවා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒ බුදුන් සරණ යාම. දහම් සරණ යනවා කියන්නේ. දැන් ගොඩක් කට්ටියකින් දහම් සරණ යනවා. මොකද්ද ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වම කියා ගන්න දන්නෙත් නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මොකද්ද කියලා වම ඒක කියන්නේ මොකද්ද ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මහත්තයා දැන් බොහෝ අය ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මෙන්න මේ බණ පොතක් දෙකක් කියවලා මේ ත්‍රිපිටකයේ මේ පොඩ්ඩක් මේ පරිශීලනය කරොත් ඔය පාලි සංස්කෘත ඉගෙන ගත්තොත් ඔය විභාගයට පොඩ්ඩක් පාස් කරොත් එයා හිතනවා මම ධම්මාචාරි මම ධම්මං සරණං ගච්ඡාමි මම දහම් බුදුහාමුදුරුවෝගේ දහම මං අහලා ඒක සරණ ගිහිල්ලා තියෙනවා නෑ මහත්තයා එයාට නම් සුගතිකට යන්න ඉඩක් කඩක් නෑ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මේ දහම කියන්නේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ සිදුහත් කුමාරයයි ගයාවේ බෝධි මුලට ආවේ. කෙලෙස් සහිත වැවිලා ඒ කෙලෙස් නිකලෙස් කරගත්තා. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වුණා. අන්නේ බුද්ධත්වයේ ලබා ගන්න අනුගමනය කරපු. මොකද්ද අනුගමනය කරේ කියලා සම්බුද්ධත්වයේ ලබාගෙන ඉවරලා කිව්වා. මම මෙන්න මේ ප්‍රතිපදාවේ නිරත වෙලයි මේක. ඒකල මහත්තයා ලස්සනට ඕගතරණ කියලා සූත්‍රය පැහැදිලි කරනවා. දෙනියෙක් කියලා අහනවා නිදුකාන්නේ ඔබ වහන්සේ කෙසේද මේ ඕගේ තරණය කරේ? දෙවිය මා මේ ඕගේ තරණය කරේ කිසියම් ධර්මයක පිටමින් නොවේ. කිසියම් වෑයමක් නොකරමින්. මා මේ ඕගේ තරණය කරා. මා කිසියම් වෑයමක් කරා නම් මේ ඕගේ මා ගිලෙනවා. මා කිසියම් ධර්මයක පිටේ නම් මම මේ ඕගෙමින් ඉපිල යනවා. එහෙනම් මට මේ සම්බුද්ධත්වයට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මම මේ සියල්ලංගෙන් ඉවත් වුණා. ඉවත් වෙලා මේ මනස පිළිබඳව මම ගවේෂණය කරා. මේ මනස හිස් කරා. ක්‍රමක්‍රමයෙන් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මනස හිස් කරලා එක මොහතකදී උන්වහන්සේ මේ මනස ඉතුරු නැතුව මනසින් ඉවත් වුණා. ඒක තමයි සම්බුද්ධත්වයට ලැබුවා කියන්නේ මහත්තයා. අන්නේ සම්බුද්ධත්වයට ලැබලා ඉවර වෙලා උන්වහන්සේ බුදුන් වෙතින් දැක්කා මා මොකද්ද අනුගමනය කරේ කියලා මේ සඳහා. අන්නේ අනුගමනය කරපු ප්‍රතිපදාව කිව්වා. අන්න ඒකට තමයි මහත්තයා ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඒක තමයි නිවන් මඟ කියලා කියන්නේ. පැහැදිලි නේද? එහෙනම් අන්නේ දහම අනුගමනය කරමින් අන්නේ කෙලස් දුරු කරන ප්‍රතිපදාව අනුගමනය කරොත් ඒක දැනගත්තොත් අන්න ධම්මං සරණං ගච්ඡාමි කියලා අපිට කියන්න පුළුවන්. අන්න එහෙම එයා ප්‍රතිපදාවක නිරතනොත් තමයි සුගතියේ ඉපදෙන්නේ. ඒ ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. දැන් මම මහතෙන් අහනවා සංඝං සරණං කීපටි මහතර මොකද මතක් වුනේ? මහතර කෙලින්ම මතක් වෙන්නේ නැති මහත්තයා හාමුදුරුවෝ. මහා සංඝරත්නය. ඔව්. ස්වාමින් වහන්සේලා. මතක් වෙන්නේ කහ සිවුරු දාගත්ත ස්වාමීන් වහන්සේලා මතක් වෙන්නේ නැති. එහෙම තමයි සංඝං සරණං ගච්ඡාමි. මහත්තයා වැරදි. ඒ බික්කු සංඝයා. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ එහෙම නෙමෙයි. මේ බුදුජන් වහන්සේගේ බුද්ධ ශාසනයේ බුද්ධ පුත්‍රයෝ වෙන්නේ කහ සිවුරු දාගත්ත පළියට නෙමෙයි. මෙන්න මේ අට්ඨාර්ය පුජ්‍යල මහා සංඝරත්නය. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සෙවණ පිරිස අතර මේ සංඝ පරපුර බිහි වෙන්නේ. එහෙනම් ගිහියෙකුට සංඝ වෙන්න බැරිද? පුළුවන්. ගිහියෙකුට සංඝ වෙන්න පුළුවන්. ඒ මොකද? සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සෝතාපන්න, සකදාගාමි මාර්ගයේ ගමන් කරන සකදාගාමි, අනාගාමි මාර්ගයේ කරන අනාගාමි, අරිහත් මාර්ගයේ ගමන් කරන අරිහත්. මෙන්න මේ අට්ඨාර්ය පුජ්‍යල මහා සංඝරත්නය සරණ යන්න ඕනේ. අන්නේ සංඝරත්නයේ උදෙසා අපි දම් පූජා කරොත් මහත්ඵල මහත්ානිසංසයි. එහෙනම් සංඝ කියන්නේ කවුද කියලා අපි දැනගන්න ඕනේ. අන්නේ සංඝ ගෞණයට අනුව අපේ ජීවිතය හැඩගස්ස ගන්න ඕනේ. මෙන්න මේ ජීවිතය හැඩගස්ස ගැනීම නෑ මහත්තයා.
කිව් මාත්‍රයෙන් මේක වෙන්නේ නැහැ. තමගේ හදවතේ කොහෙවත් සංඝ ගුණයක් නැහැ. සංඝයා කියන කවුද කියලා දන්නේ නැහැ. සංඝන් සරණ ගච්ඡාමි කියවම් පිළිහිටනවද නැහැ. එහෙනම් අන්න ඒ ආකාරයට බුද්ධ රත්නයේ සරණ ගියොත්, ධර්ම රත්නයේ සරණ ගියොත්, සංඝ රත්නයේ සරණ ගියොත් එයාට කියනවා සද්ධාව කියලා. එයාට කියනවා ආකාරවතී සද්ධාව. ඒකට තමයි ආකාරවතී සද්ධාව කියන්නේ. සද්ධාවේ මහත්ය කොටස් දෙකක් තියෙනවා. ආකාරවතී සද්ධාවයි අමූලිකා සද්ධාවයි. අමූලිකා සද්ධාව කියන්නේ මහත්ය හරියට මුලක් නැති ගහක් වගේ. දැන් ගහක මුලෙන්නේ ගහේ පොළොවට ශක්තිමත් බව රඳාපවතින්නේ. එතකොට ගහ ශක්තිමත්. මේ මුලක් නැති ගහක්, මුල් ටික කපපු ගහක් ශක්තිමත්ද? නෑ. අන්න ඒ වගේ තමයි මේ අමූලිකා සද්ධාව කියන්නේ. සෝඩා බෝතලේ වගේ. එයා ඉතින් කොහේ හරි ගිහලා ලයිට් ටිකක් දාලා දැක්කොත් කවි බණ ටිකක් කියනවා නම් මොනවා හරි බණ ටිකක් කියලා කොඩි ටිකක් දාලා පින්කමක් කරනවා නම් එයාගේ සද්ධාව බේරෙනවා. ඒක සද්ධාවද? ඒක මොහොතයි. ඒකට නෙමෙයි සද්ධාව කියන්නේ මහත්තයා. ඒ වගේ සෝඩා බෝතලේ වගේ සද්ධාවන්තයෝ තමයි ගොඩාක් ඉන්නේ. ශ්‍රද්ධාවයි කියන්නේ මහත්තයා එයා අගතිගාමි වෙන්නේ. එක එක හාමුදුරුවෝ අල්ලන් පැටි අල්ලගෙන කටයුතු කරන්නේ. එයාට සියලු සංඝයා එයා දකිනවා පොදුවේ සියලු සංඝයා. සංඝ ගුණයට අනුව එයා වන්දනා කරන්නේ. එහෙනම් මහත්තයා මෙන්න මේ ආකාරයට බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සංඝුන් සරණ ගියොත් ඒකට තමයි සද්ධාව කියන්නේ. එහෙමනම් සද්ධාව නැත්තම් අපි සද්ධාව ඇති කරගන්න ඕනේ. සද්ධාව හරි ගස්ස ගන්න ඕනේ. අන්න එහෙම කරොත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එයා මරණින් පස්සේ කියලා සුගතියේ ඉපදෙනවා කියලා. අපිටත් ඒක පැහැදිලි 100%ක්ම කිසිම සැකයක් නැහැ. සද්ධාවන්තයෝ මරණින් පස්සේ කියලා සුගතියේ ඉපදෙනවා කියලා අපිට අපේ වෙන්න පුළුවන්. නමුත් මෙතන මේක දැනගත යුතු තවත් කාරණාවක් තියෙනවා මහත්තයා. සද්ධාවන්තයත් ස්ථාවර නැහැ. තේරෙනවද? මේ ශාසනයේ සද්ධාව තිබුණ පළියෙන් නිවන් දකින්නේ නැහැ. ඒ මොකද බුදුරජාණන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා සද්ධාවත් පිරිහෙන්න පුළුවන්. ඒක මහත ඉන්ද්‍රිය ධර්මයක්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයක්නේ සද්ධාව කියන එක. මේ සද්ධාව පිරිහෙන්න පුළුවන්. කාලෙකදී අපේ සද්ධාව හොඳට තියෙනවා, කාලෙකදී සද්ධාව නැති වෙනවා මහත්තයා. ඉතින් සද්ධාව මරණය දක්වාම පවත්වා ගන්න පුළුවන් ඉද කියලා ලොකු ගැටලුවක් තියෙනවා. අද අපි දකිනවා බොහෝ අය මේ මරණාසන්න මොහොතේදී ආගම් වෙනස් කරලා වෙන අය සරණ ගිහිල්ලා සද්ධාවට හානි කරගන්නවා. ඒතර මහතන සද්ධාව කියන්නේ ස්ථාවර නැහැ. මේ ශාසනයෙන් නිවන් මාර්ගට ස්ථාවර වෙන්නේ නම් සම්මා දිට්ඨියටපත් වීමයි. සම්මා දිට්ඨියටපත් වෙනතුරුත් සද්ධාවේ හිටියා කියලා ස්ථාවර වෙන්නේ නැහැ. නමුත් මේ මරණාසන්න මොහොතේනකම සද්ධාව දිගටම පවත්වා ගත්තොත් එයා සුගතියේ ඉපදෙනවා කියලා මං යපදෙනවා. ඒ වචනටත් අපි নমස්කාර කරන බුදුරජාණන් වහන්සේගෙන් ඒක පැහැදිලි, ඒක සත්‍යයක්මයි.